ඒයි මම මේ කතා කරන්න ඔයාට මේ මව අහගෙන ඉන්න ඔයාට දවස පුරාම hina වෙලා හිටියට අනිත ඉස්සරහා කිසි දෙයක් උනේ නෑ වගේ රඟපෑවට ඔයාගේ මනස ඇතුලේ ලොකු දුකක් හිර වෙලා තියෙනව නේද? කාටවත් කියන්න බැරි කවුරුවත් තේරුම් ගන්නේ නැති ප්‍රශ්න ගොඩක් ඔයාගේ ඔළුව ඇතුලේ කැරකෙනව නේද? ඇයි මටම මෙහෙම වෙන්න කියලා දහස් වතාවක් ඔයා හිතින් හිතලා ඇති. අද මේ වෙලාව ඔයා වෙනුවෙන් වෙන් කරන්න. මේ ලෝකේ අනිත් හැමදේම දැන් පැත්තකින් තියන්න. මම දැන් තප්පර ගානකට නිහඬ වෙනවා. ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ඒ ලොකුම ප්‍රශ්න ටික නැත්තම් ඔයාව රිද්දනේ දේ කට ඇරලා මට කියන්න. කට ඇරලා කියන්න බැරි නම් ඇස් දෙක පියාගෙන ඒ ප්‍රශ්නේ මට කියනවා කියලා හිතාගෙන ටික වෙලාවක් අහන්න. මං අහගෙන ඉන්නේ. දැන් කියන්න. ඔව් මට තේරෙනවා. ඔයා විඳිනේ වේදනාව, ඔයා වෙනේ මහන්සිය මට තේරෙනවා. අපේ සමාජයේ ගොඩක් අය කියනවා වගේ හොවා ගණන් ගන්න එපා හිත හදාගන්න කියලා මං ඔයාට කියන්නේ නෑ. ඔයාට තියෙන දුක, තරහ යන එක, බය හිතෙන එක, මහන්සි දැනෙන එක ඒක 100% සාධාරණයි. ඔයා යකටින් හදපු මැෂින් එකක් නෙවෙයි. ඔයාටත් හදවතක් තියෙනවා. රිදෙන වෙලාවට අඬන්න, මහන්සි වෙලාවට නවතින්න ඔයාට අයිතියක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට අනිත් අයට කරුණාවන්ත වෙනවා. අනිත් අයගේ ප්‍රශ්න අහනවා. ඒත් අපි අපිටම කරුණාවන්ත වෙන්නේ නැහැ. ඔයා ඔයාටම කොච්චර වද දීලා තියෙනවද? මං අසාර්ථකයි, මගෙන් වැඩක් නෑ කියලා කොච්චරනම් බැනගෙන ඇතිද? ඒක අද ඉඳන් නවත්තන්න. ඔයා අද වෙනකන් ආපු ගමන ලේසි නෑ. ඔයා විඳපු වේදනාවන් දන්නේ ඔයා විතරයි. ඒ නිසා අද ඉඳන් ඔයාගේ හොඳම යාළුවා ඔයාම වෙන්න. ගොඩක් වෙලාවට අපේ ඔළුව අවුල් වෙන්නේ අපි එකපාර ප්‍රශ්න 10ක් ගැන හිතන්න යනකොට. ඊයේ වෙච්ච දේවල්, හෙට වෙන්න තියෙන දේවල්, අනිත් අය කියන කතා මේ ඔක්කොම එකතු වුණාම අපේ මනස හිර වෙනවා. මනෝවිද්‍යාවේ කියන දෙයක් තියෙනවා. අපිට ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම පාලනය කරන්න බෑ. ඒත් ඒ දේවල් දිහා බලන විදිය අපිට පාලනය කරන්න පුළුවන්නේ. පොඩ්ඩක් හිතන්න. මීට අවුරුද්දකට අවුරුදු 5කට කලින් ඔයාට ආපු ප්‍රශ්න මතකද? එදා ඔයා හිතුවා නේද අතනම් ඉවරයි, අදින් පස්සේ මට ජීවත් වෙන්නවත් බැරි වෙයි කියලා. ඒත් බලන්න ඔයා අදටත් ඉන්නවා. ඔයා ඒ හැම දෙයක්ම පරාජය කරලා. අද ඔයා මුහුණ දෙන ප්‍රශ්නේ ඔයාගේ ජීවිතයේ අවසානය නෙවෙයි. ඒක ඔයාගේ කතාවේ එක චැප්ටර් එකක් විතරයි. අනාගතය ගැන හිතලා බය වෙන්න එපා. හෙට දවසේ වෙන දේවල් අපි හෙට බලාගමු. ඔයාට තියෙන්නේ මේ මොහොත විතරයි. දැන්ම මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න උත්සාහ කරන්න යන්න එපා. අද දවසේ අනාගතය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් එක පොඩි දෙයක් ගැන විතරක් හිතන්න. අපි ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ අපිට පාලනය කරගන්න බැරි දේවල් වෙනස් කරන්න හදද්දී. අනිත් අය අපි ගැන හිතන විදිහ, අතීතයේ වෙච්ච වැරදි, අනාගතයේ සිද්ධ වෙන දේවල් මේවා අපිට පාලනය කරන්න බෑ. නොදැනුවත්වම ඔයාගේ අතින් තදින් අල්ලගෙන ඉන්නේ බර දැන් අතාරින්න වෙලාව හරි. වෙන දේවල් වෙන්න අරින්න. It is what it is. වෙච්ච දේ වුණා. මට ඒක වෙනස් කරන්න බෑ. ඒත් මට ඉදිරියට යන්න පුළුවන් කියන එක හිතට ගන්න. හොයා තනි වෙලා නෑ. මේ ලෝකේ ඔයා වගේම රැට අඬන දුක් වෙන ඒ උදේට hina වෙලා නැගිටලා යන දහස් ගාණක් මිනිස්සු ඉන්නවා. ඔයාද වැටිලා ඉන්නේ නැගිට ගන්න බැරුව නෙවෙයි. පොඩක් විවේක ගන්න. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද? දැන් ලොකු හුස්මක් ඇතුළට ගන්න. ටික වෙලාවක් ඒ හුස්ම තියාගෙන ඉන්න. තව සුළු මොහොතකින් ඔයා පිට කරන්නේ හුස්මත් එක්ක ඔයාගේ ඔළුවේ තිබිච්ච ලොකු බර, ඒ හිතේ තිබිච්ච වේදනාව මේ පරිසරයට මුදා හරින්න. දැන් ඒ හුස්ම පිට කරලා දාන්න. ඔයාගේ සිරුර දැන් සෑහෙන්න සැහැල්ලුයි නේද? ඔයාට පුළුවන්. ඔයා හිතනවටත් වඩා ඔයා ශක්තිමත්.
අතීත ඉවරයි අනාගතේ තාම ඇවිත් නෑ ඔය දැන් ඉන්න මේ මොහොතේ අද රෑට ඇස් දෙක පියාගෙන නිදාගත්ති ඔයාගේ ඔළුවේ තියෙන හැම බරක්ම මෙතනින් තියලා යන්න මං වෙනුවෙන් මං ඉන්නවා මම මේක කොහොමාරි ගොඩ දාගන්නවා කියන විශ්වාසය විතරක් හිතට අරගෙන යන්න හැම දේම හරියනවා ඉක්මනටම මේ හැම දේම ලස්සන වෙනවා සැහැල්ලුවෙන් ඉන්න හෙට අලුත් දවසක් හෙට දවස ඔයා අනිවාර්යයෙන්ම දිනනවා කාට නැතත් මට ඔයාව විශ්වාසයි